හායි යාළුවනේ ඔන්න අද මම වීඩියෝ එකකින් ගෙනාවේ කළු පොල් මාළුවක් හදන විදිහ. අපි දැන් බලමු අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මොනවද කියලා. කතුරු මුරුංගා කොළ, කපාගත් කරපිංචා, කොත්තමල්ලි, සූදුරු මහදුරු, සුදු ලූණු, ගම්බිරිස්, අබ ඇට, කුළුහාල්, කපාගත් ලූණු, කළු කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, අමු මිරිස්, තම්බාගත් කොස් ඇට, පැය භාගයක් පමණ තම්බා ගන්න. පොල් කිරි සහ ගාගත්ත පොල්. අපි මුලින්ම කරන්න ඕනේ තාච්චියක් ලිපේ තියලා මේ ටික රන්වන් පැහැය වෙනතුරු බැද ගන්න ඕනේ විනාඩි 20ක් පමණ. මෙන්න මේ විදිහට රන්වන් පැහැ වෙනතුරු බැදගත්තට පස්සේ විනාඩි 5ක් විතර බ්ලෙන්ඩ් කරගන්න. මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරගත් 3-5 මිශ්‍රණය. ඊට පස්සේ ඔයාලා තඹගත්තු කොස් ඇට මේ විදිහට ටිකක් විතර තලා ගන්න. ඔයාලා ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා කොස් ඇට ටිකයි පොල් කිරි බැදගත් 3-5 කපාගත් ලූණු උළුහාල් මිරිස් කුඩු කහ කුඩු ඒ ඔක්කොම ටික මේකට දාගන්න. අමුද්‍රව්‍ය ටික ඔක්කොම දැම්මට පස්සේ කලවම් කරලා විනාඩි 20ක් පමණ ලිපේ තියාගන්න. කළු පොල් මාළුව ලිපේ ටික වෙලාවක් තිබ්බට පස්සේ කතුරු මුරුංගා කොළ ටික එක් කරන්න. ඔන්න අපි දැන් කළු පොල් මාළුව හදලා ඉවරයි. ලස්සන පාටකුත් තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට කළු පොල් මාළුව හදලා බලන්න.